හරි පුතේ අපි බලමු 6 වෙනි ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. මෙන්න සුළු කරන්න කියලා තියෙනවා. සුළු කරන්න කියලා තියෙනවා. 3යි xy බෙදීම 2 ආයෙ මෙතන බෙදීමේ ලකුණ 9y බෙදීම 4. හරි නේද? right. අපි බලමු. අපි දන්නවා අපි මුදේ මේ සුළු කරන්න බෑනේ මේ බෙදීමේ ලකුණ මෙහෙම තියාගෙන අපිට ගණන හදාගෙන යන්න බෑනේ ඉස්සරහට. අපි දන්නවා මේ භාගවලදී මේ බෙදීම ලකුණ තියෙනකොට මොකද්ද අපි කරේ? මේ බෙදීමේ ලකුණ ಗುಣ කිරීමක් කරගත්තා. මතකද මේ ඔයගලන්ට? ಗುಣ කිරීමක් කරනකොට මොකද්ද වෙන්නේ? මේ මොකද්ද වෙන්නේ? එහා පැත්තේ තියෙන භාගය හරයයි ළවයයි මාරු වෙනව නේද? උඩයට මාරු වෙනවා පරස්පරය. එහෙනම් මෙන්න ගමු. 3xy බෙදීම 2 බෙදීම ಗುಣ කිරීමක් වෙනකොට මොකද්ද වෙන්නේ? මේ 4 උඩට යනවා 9y යට වෙනවා. 4 උඩට ගිහිල්ලා 9y 5 යට ආවා. හරි නේද? හරියට ආවා. එහෙනම් මෙතන සුළු කරන්න පුළුවන් නේ පුතේ. මෙන්න 2ට 1යි 4ට 2යි. ආයේ සුළු කරන්න පුළුවන් දේවල් සුළු කරන්න. හරයයි ළවයයි. හරයයි ළවයයි. කපන්න පුළුවන් දේවල් කපන්න. මෙන්න මේ y ට මෙතන y කැපිලා යනවා නේද? ආයේ 3කුත් සුළු වෙනවා පුතේ. 3ට 1යි 9ට 3ේවා 3යි. එහෙනම් බලන්න උඩ ඉතුරු වෙන්නේ 1 ගුණ කිරීම x ආයේ 2කින් ගුණ වෙලා නේද? 2යි x යට 1 ගුණ කිරීම 3